Start. කාලෙකට පස්සේ අපි හැපි වයිෆ් සතුරු කරන්න chance එකක් හම්බ වුණා. අපි යනවාද හොරණ නේචර් ලවර්ස් රිසෝට් එකට. අම්මෝ මේ කොටලොරිය දැක්කම නම් ෆයිනල් ඩෙස්ටිනේෂන් ෆිල්ම් එක මතක් වෙනවා. අපිට තැන් කීපයකම පාර වැරදුනා. ඒ හින්දා මම හිතුවා ෆුල් රෝඩ් රයිඩ් එකම ඔයාලට පෙන්නනවා කියලා. අපි හැරුණේ හොරණ වගවත් හන්දියෙන්. එතන නේචර්ස් ලවර්ස් රිසෝට් බෝඩ් එකක් ගහලා තියෙනවා. හොරණ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 6මාරක් විතර යනකොට තමයි වගවත් හන්දිය හම්බෙන්නේ. එතන නම් හොයාගන්න ලේසි. මෙතනින් වමට. හැබැයි මේ පාරවල් දෙකේම යන්න පුළුවන්. ඔයාලා කෝකටත් වමෙන් යන්න. බලාගෙන යන්න මෙතනින් වමට. මෙතන තමයි බෝඩ් එක ෂේඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙ වමට. ඊට පස්සේ ආයෙ වමට. දැන් දිගටම යන්න. මෙන්න මෙතනින් ආයෙ වමට. මේ හරියෙන් දකුණට. අපි පොඩ්ඩක් පරක්කු වුණු නිසා මුල හරිය වීඩියෝ කරගන්න බැරි වුණා. මෙතන ඔය අලු පාට තාප්ප දෙක ඇතුලෙන් ගියාම ඔයාලට ඔෆිස් එක හම්බ වෙනවා. එතනින් ඔයාලගේ බුකින් එකට අදාළ ටිකට් එක අරගෙන තමයි යන්න ඕනේ. ඊට පස්සේ එළියට ඇවිල්ලා ඔතන වමට තියෙන කන්ද වගේ පාරේ තමයි යන්න ඕනේ. මේ පාර ලොකුවට හදලා තියෙනවා. හැබැයි ලොකු ગેප් එකක් තමයි යන්න තියෙන්නේ. එහෙම තමයි ඉතින්. පැරඩයිස් එකකට ලේසියෙන්ම ළඟා වුණොත් ඒකේ කිසි ෆන් එකක් නැහැනේ. ඔන්න අපි ආවා. වරදින එකෙත් ඉතින් සීමාවක් නෑනේ. මේ ඒ වගේ අවුලක්. මේ ඔන්ලි මේ. අයියා මෙතනින් නෙවෙයි අපි යන්න ඕනේ තැනක් නෙවෙයි මේක. වැරදි මේ. නෑ මේක තියෙන්නේ අර ආබාධිත අයට. ඔය ඩබල් යන්නේ ආපහු. හැමදාම වගේ මේ පාර ට්‍රිප් එකටත් සම්පූර්ණ අනුග්‍රහය අක්කායන් අයියා තමයි. ලෝන් රයිඩ් එකකට පස්සේ බලන්නකො අපිට වෙල්කම් එක දුන්නේ කවුද කියලා. Did you have a great time?
රොයල් සූට් මේක රූම් එකට වඩා මිනි හවුස් එකක් කිව්වොත් තමයි හරි. අපි හිටපු රූම් එකත් එක්ක මෙහි ඔක්කොම රූම්ස් 6ක් විතර තියෙනවා. අපි කන්ද උඩට එනකොටත් අපි දැක්කා තවත් රූම් සෙට් එකක් තියෙනවා. රූම් එකේ නිදහසේ 7 දෙනෙක්ටම ඉන්න පුළුවන් විදිහට ෆැසිලිටිස් දීලා තියෙනවා. අපිට වැරදිලා අපි තව රූම් එකකුත් බුක් කරලා තමයි තිබුණේ. එහෙම කරලත් අපිට ෆුල් බෝඩ් කොස්ට් එක ගියේ 66,000ක් විතර. ගොඩක් අය හොයන දෙයක් තමයි බාත්රූම් කොලිටි එක. මෙහි බාත්රූම් එහෙමත් හොඳම කොලිටි එකෙන් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. හැමදාම වගේ පුංචිගේ පොඩිගේ වලියක් නම් මග ඇරෙන්නේ නැහැ. අපිට මෙයාලා ඉවිනින් ටී එක රවුන්ඩ් එකටම ඇරේන්ජ් කරලා දුන්නා. මේ කේක් එක නම් හරිම රහයි. කාලෙකට පස්සේ ෆැමිලි එකේ අයත් එක්ක ඉතිහාසයේ කාලය ගත කරන්න chance එකක් හම්බුණා. Why? Oh.
Go over there. දැන් ඉතින් පූල් ටයිම්. ඇත්ත කියන්න එපැයි. අපි හැපි වයිෆ්ට පීනන්න දන්නේ. කොටින්ම වතුරට පුදුම බයක් තියෙන්නේ. මම තමයි ඉතින් මෙයාගේ පුහුණු කරු තනතුර බාරව ඉන්නේ. The game. Take that. Yeah. Video start. Okay. ඩිනර්වලට කලින් අපි පුංචි පාටියක් දැම්මා. මෙහි කෑම හරිම රසයි, හරිම පිළිවෙලයි. කට්ටියට බාධා වෙයි කියලා මට හරියට වීඩියෝ කරගන්න නම් බැරි වුණා මේවා. ඩින අරන් ඉවර වෙලා අපි එළියට වෙලා ටිකක් කතා කරගෙන YouTube live එකේ මේ වැඩි මියුසික් එකක් තිබ්බනම් නේද? අපේ පොඩි හරි ආසයි එයාව වීඩියෝ කරනවට. පේනවනේ. Yeah. Yeah. විඩාබර වෙලා තියෙන අපේ ජීවිතවලට මේ වගේ සුන්දර අවස්ථාවක් එක්ක අලුත් පණක් ලැබුණා වගේ දැනෙනවා. කොහොමත් ෆැමිලි ලයිෆ් එකක වයිෆ් සතුටින් ඉන්නවා නම් මුළු පවුලම සතුටින්. ඒකනේ හැපි වයිෆ් හැපි ලයිෆ් කියන්නේ. No breathe, holding you could die. No diving into waters of 5 or less. No swimming alone. No peeing in the pool. No pets allowed. Shower before entering pool. Good morning. මේ අපේ දෙවෙනි දවස. මං උදෙන්ම නැගිටලා පොඩි එක පොඩ්ඩක් සෙල්ලම් කරා.
මං ගියා පොඩ්ඩක් ඇවිදින්න. ඊයේ රෑ අපි ඩිනර් එක අරන් ඉවර වෙලා එළියේ කතා කර හිටියානේ. ඒ වෙලාවේ මම පවර් බෑන්ක් එක පූල් එක ගාව අමතක කරලා තමයි නිදාගන්න ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙහි ස්ටාෆ් එකේ කෙනෙක් ඒක පරිස්සමට අරන් තියලා උදෙන්ම මට ආපහු බාර දුන්නා. මෙහි පරිසරය නම් මාරම ලස්සනයි. ඇඩ්වෙන්චර් පැකේජස්ුත් මෙයාලගේ තියෙනවා. ඔයාලට try කරලා බලන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේ ස්ටාෆ් එක නම් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම ගොඩාක් හෙල්ප්ෆුල්. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගියා. මෙහි ඩයිනිං ඒරියා එක ගොඩාක් විශාලයි. සාමාන්‍යයෙන් ඩේ අවුට් පැකේජස් වලටත් ගොඩක් කට්ටිය එන නිසාද කොහෙද තමයි මේක ලොකුවටම හදලා තියෙනවා මෙයාලා. අදත් මන් දැක්කා ඩේ අවුට් පැකේජස් වලට කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. මෙයාලා ඒවා හරි ලස්සනට ප්ලෑන් කරනවා. බ්‍රෙක්ෆාස්ට් එකේදී වගේම ලන්ච් කන්න වෙලාවෙත් කාටවත් අවහේරයක් උනේ නැහැ. ඊයේ මගේ පොඩි අවුලක්. පොඩ්ඩක් වැඩි වෙලා බීම ටික ඔක්කොම ඩීප් ෆ්‍රීසර් එකට දාලා වහලා. උදේ වෙද්දි ඔක්කොම ටික ගල් වෙලා. දැන් ඉතින් අපි පිටත් වෙන්නයි හදන්නේ. වර්තමානයේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක පවුලේ අය එක්ක මේ විදියට හරි සන්තෝෂ වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියන එක ගොඩාක් වටින දෙයක්. මේ දවස් දෙකට ලස්සන පරිසරයක ලස්සන තැනකට ඇවිල්ලා හැමෝම ගොඩාක් හොඳට එන්ජොයි කරා. එහෙනම් යාළුවනේ ආපහු අපි හම්බෙනකන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න.